ඉතින් කොහොමද ඔයාලට අද අපි හදන්න යන්නේ බිත්තර කට්ලට් එක. පිපිරෙන්නේ නැතිව හරියට ක්‍රිස්පි ගතියට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක මුලින්ම අග වෙනකම් බලන්න. අපි මුලින්ම මම මේ අලු කෙසෙල් 250ක් අරගෙන තියෙනවා. ඒ වගේම අල 250ක් ඒ වගේම ගහල කුරුල්ලෝ ග්‍රෑම් 200ක් වගේ අරගෙන තියෙනවා. මේ ටික මම තඹ ගන්න තමයි හදන්නේ. හොඳට පොඩි කරගන්න ඕන නිසා හොඳට තඹ ගන්න ඕනේ මේ ටික. ඒ ටික මම තඹ ගන්න ඉවර වෙලා ඊට පස්සේ තමයි ඒකේ ඉතුරු වැඩ ටික කරන්නේ. ඊට අමතරව අපිට ඕනේ බිත්තර. මම අද බිත්තර කට්ලට් 10ක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒක මම බිත්තර 6ක්ම ලිපේ තියුවා. ඔයා කැමති ප්‍රමාණ වලට කපා ගන්න පුළුවන්. මම එක බිත්තරේ දෙකට මැදින් කපන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා තමයි කට්ලට් 10ට බිත්තර 5ක් අවශ්‍ය වෙන නිසා 6ක් තියුවා. ඒ වගේම තමයි ඊළඟට මම ලුණු අමු මිරිස් ටික තමයි ලෑස්ති කරගෙන හදන්නේ. ලොකු ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් 5ක්. ඒ වගේම සුදු ලුණු අවශ්‍ය වෙනවා. සුදු ලුණු ටික අපි තලා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට ලුණු ගෙඩිය කපා ගන්නවා. පොඩි කොටු වෙන්න කපා ගන්න ඕනේ මේක. ලොකු කෑලි හිටින්න තියන්න බෑ. අපිට අවශ්‍ය මිශ්‍රණයට පොඩි කොටු වෙන්න මේක හොඳට කපා ගන්න. ඒ වගේම අපේ තිබ්බාල ටික තම්බෙනවා මේ වෙලාවේ. මම අම්මස් ටික හොඳට හීනිය වෙන්න මේ විදිහට කපා ගන්නවා. මම සුදු ලුණු ටිකක් තලා ගත්තා. ඊට පස්සේ තව තියෙන රම්පේ. ඒ වගේම තමයි බිත්තර ටික හම්බගෙන ඉවර වෙලා මේ වෙලාවේ මම බිත්තර ටික සුද්ධ කරගන්නවා. සුද්ධ කරලා ඒක අපි දැන් ඔයා හිතන්නකෝ ඔයා කට්ලට් ගෙඩියට එකතු කරන්නේ බිත්තර 4 එකක් නම් ඒ විදිහට ඔයා අවශ්‍ය ප්‍රමාණය වෙන්න කපා ගන්න. මම නම් බිත්තර එකක් කට්ලට් ගෙඩි දෙකකට තමයි ගත්තේ. අපි ඊළඟට බලමු මොකද කරන්නේ කියලා. මේ විදිහට බිත්තර ටික මම කපා ගන්නවා. මම අල ටික බා ගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මේ ටික හොඳින් පොඩි කර ගන්න ඕනේ. පුතු ඉවත් කරලා මේ විදිහට මම ගහලා කුරුල්ලෝ ඔක්කොම අල ටික අපේ පොඩි කරගන්නවා. මුලින්ම සාමාන්‍යයෙන් අලු කෙසෙල් තමයි පොඩි කරන්නේ. එහෙම නැත්නම් ඒක නිවුනට පස්සේ පොඩි කරගන්න බෑ. ඊට පස්සේ අල ඒ වගේම අපේ ගහල් කුරුල්ල ටිකත් මම හොඳට පොඩි කරගන්නවා. ඒක නිවෙනකන් ඉඳලා පොඩි කරන්න යන්න එපා. උණුවෙන්ම ඒ වෙලාවෙම පොඩි කරගන්න. ඒතකොට හොඳට පොඩි කරගන්න පුළුවන්. ඒ වගේම පොඩි සැමන් ටින් එකකුත් මම එකතු කරනවා. කටු ඉවත් කරලා සැමන් කෑලි වල තියෙන මම මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් මිශ්‍රණයට එකතු කරලා මේ විදිහට පොඩි කරගන්නවා. පොඩි කරලා මේ විදිහට කවලම් කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේ රස අණුව ලුණු ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳින් පොඩි කරන්න. අත් සොඳට සෝදලා මේ විදිහට හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරනවා. අපි මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. හොඳින් තලාගත්ත සුදු ලුණු ටික මේ විදිහට එකතු කරලා රාම්පෙත් එක්ක අපි කපාගත්ත අමු මිරිස් ටික එකතු කරනවා. කරපිංචත් එකතු කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම අපේ බී ලුණු ගෙඩිය මේ වෙලාවේ එකතු කරනවා. ලුණු කුඩු ඒ වගේම ගම් මිරිස් කුඩු කහ කුඩු රතු මිරිස් කුඩු එකතු කරගන්නවා. මේක ඔයාගේ රස අනුව ඔයාට ඕන සැර අනුව එකතු කරගන්න. ඔයා සැර ටික වැඩියෙන් කන කෙනෙක් නම් මේ වෙලාවේ මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ අපි පොඩි කරගත්ත අල මිශ්‍රණය මේ විදිහට මේකට එකතු කරගන්න. දැන් හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. මම මේ විදිහට හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයා හදන්නේ කට්ලට් ප්‍රමාණය අනුව මේක කොටස් කරගන්න. මම කට්ලට් 10කට ඇති වෙන්න මේක සමානව බෙදාගෙන කට්ලට් ටික මේ විදිහට සාමාන්‍යයෙන් කොටස් කරගත්තා. මිශ්‍රණය කොටස් කරගත්ත අපිට කට්ලට් 10ට නම් ඔයා ඊට වැඩි ප්‍රමාණයක් හදනවා නම් බිත්තරේ 4ට පල්ලලා ගන්නවා නම්
ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරගන්න. ඊට පස්සේ මම දැන් මෙන්න මේ විදිහට මිශ්‍රණයේ ගුලිය හදපු මිශ්‍රණය මෙහෙම පැතිකඩ කරලා බිත්තර භාගයක් එකතු කරලා මේ විදිහට හිමින් සීරුවේ මේක මේ විදිහට හොඳට එකතු බිත්තර කෑල්ල මැදින් තියලා මේ විදිහට හිමින් අපේ කට්ලට් බෝලේ හදා ගන්නවා මේ විදිහට. දැක්ක නේද දැන් බිත්තර කෑල්ල පේන්නේ නැහැ. බිත්තර කෑල්ල ඇතුලේ මේ විදිහට හොඳට කට්ලට් ගෙඩිය හදා ගන්නවා. තව එකක් බලමු මේ විදිහට බිත්තර කෑල්ල මැදින් තියුවා. අත් දෙකෙන් හොඳට සෝදලා මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ කට්ලට් ගෙඩිය හොඳට නීට් කරන්න ඕන වෙලාව පෙර කොටස් කරනකොට නිකම්මනේ කොටස් කරේ. ඊට පස්සේ පාන් පිටියක් මෙතන ග්‍රෑම් 100ක් මම අරන් තියෙන. ඒකට ලුණු කුඩු ඒ වගේම කහ එකතු කරලා බිත්තරේකුත් එකතු කරනවා. ඔන්න ඔයාලට තව ටිප් එකක්. පුපුරන්න නැති වෙන්න හදන්න පුළුවන් කට්ලට් මිශ්‍රණය බිත්තරේකුත් එකතු කරලා මේ විදිහට පාන් පිටි ටික අපිට බැටර් එකක් විදිහට තමයි හදා ගන්න ඕනේ. වතුර ටිකක් එකතු කරගන්න. ටිකක් උකු මිශ්‍රණයක් තමයි හදාගන්නේ. මතක තියාගන්න බිත්තර එකතු කරන එක අපේ කට්ලට් පුපුරන්න නැතුව තියාගන්න පුළුවන්. මේක ගොඩක් දියාරුවට ගන්න එපා. එහෙම වුණොත් ඒතනත් ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ විදිහට මම පාන් කුඩු වල තවර ගන්නවා. ඔයාලා ඕනනම් කෝඩ් දෙකක් ඔතන්න පුළුවන්. ඒ කියන්නේ දෙසරකට මේක මේව කරන්න බෑ. හැබැයි අපි මේ හදාගත්ත මිශ්‍රණෙත් එක්ක ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. කට්ලට් පුපුරන්නේ එහෙම නැහැ. මේ විදිහට හදලා බලන්න. මේකෙන් හදන අර විතරෙත් එකතු කරන නිසා හරිම රසවත් ආවරණයක් තමයි හැදෙන්නේ. දැන් කට්ලට් ටික හදාගෙන ඉවරයි. මම මේක බෙද ගන්න තමයි හදන්නේ. තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටික එකතු කරලා ඒක රත් වෙනකන් තියන් දෙනවා. මේ විදිහට පාන් කුඩු කෑලි එකතු කරලා බලනවා. තෙල් ටික උඩට ඒ කෑල්ල එනවා නම් ඔන්න තෙල් ටික රත් වෙලා ඊට පස්සේ අපි හදාගත්ත කට්ලට් එකින් එක මේ විදිහට එකතු කරන ගමන් මම මේ ටික බෙද ගන්න හිමින් සීරුවේ. ගෝල්ඩන් කලර් එක එනකම් මම මේ විදිහට හිමින් සීරුවේ මේ කට්ලට් මේ විදිහට බෙද ගන්නවා. දැන් හරි මේ තියෙන මේ පාට එනකම් බෙද ගන්න ඕනේ. තේ වෙලාවට ටී ටයිම් එකට විතර හැමෝම ඉන්න වෙලාවක හදලා බලන්න. හැමෝම කැමති වෙයි ඔය අතින් හදන මේ වගේ කෑමක් තේ මේසෙට එකතු වෙනවට. මම මේ විදිහට සුදු පත්තර පිටුවක් එකතු කරලා භාජනයකට ඒකට තමයි මේ අපි වැදගෙන කට්ලට් එකකින් එකතු කරේ. ඒකත් ක්‍රිස්පි ගතිය තියාගන්න ඔයාට පුළුවන් පේපර් ටවල් එකක් උනත් එකතු කරන්න. මේ විදිහට එකින් එක බෙද ගන්න. දැන් හරි මම ඔයගොල්ලන්ට එක කට්ලට් එකක් කපලා පෙන්නන්න මොන වගේද කියලා ඇතුළ. කිසිම රසකාරක අමුද්‍රව්‍යයක් ඉදු වෙන නිසා පොඩි ළමයින්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්. ඔයා හදලා බලන්න. තාම උණුයි ක්‍රිස්පි ගතියට තියෙනවා. සද්දෙන් වට ක්‍රිස්පි ගතිය තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ බිත්තර කට්ලට් එක. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ ටයර් කපල බලමු. හරි. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් කරන ෂෙයා කරන අපේ වීඩියෝ නරඹන ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එන්න.